රයිට් අයිබෝන් කියලා පිළිගන්න ආශා වැදමැදුරට මුලින්ම කියන්න ඕනේ ආශා වැදමැදුර YouTube channel එකත් ආසියා ප්‍රොඩක්ෂන් YouTube channel එක දෙකේම ඔයගොල්ලෝ ඉන්නවා නම් අපි දෙකෙන්ම නිදන් සම්බන්ධව වීඩියෝස් අරන් එනවා. ඉතින් ඒ සම්බන්ධව ඔයගොල්ලෝ දෙකම YouTube channel දෙකම subscribe කරලා තියාගන්න. අද මම අරගෙන ආවේ ඔයාලට මේ නිදන් වස්තු පොඩ ගත්තාම කවුරුත් දන්නවා මේ කාලයයි පුළුවන්. එහෙම නැත්නම් මේ ටික කාලයක් යනකොට මහා පාරේ යනවා. එහෙම නැත්නම් පිස්සු හැදිලා යනවා. අන්න ඒකට මේ ගොඩාක් කට්ටිය මේ ප්‍රශ්නමකින් අහලා තුනා. ඒ නිසා අද මම පොඩ්ඩක් ඔයාලට තේරුම් කරලා දෙන්න කියලා ආවේ මේ ඇයි මෙහෙම වෙන්න හේතුව. අපි කවුරුත් දන්නවා මේ නිදන් වස්තු වල නිදානයක් අපිට හිතේ හැටියට ගිහින් ගොඩ ගන්න බෑ. ඒකට හේතුව තමයි මේ නිදන් වස්තු වල අදෘෂ්ටමාන බලවේග තියෙනවා. මේන් එක බලවේගයක් නෙමෙයි. මේ වස්තුව තැම්පත් කරපු දවසේ ඉඳලා මෙතනට අරගෙන ඉන්න යක්ෂ භූත බෛරව ඒ වගේම භූමාට දේවතාවුන් වහන්සේලාගේ බැල්ම තියෙනවා. බුදු පිළිම වගේ තියෙනවනම් රත්තරන් වලට බෛරවය අරක් ගන්නවා. මෙයාලගේ සියලු මැරිච්චයන්ගේ මේ වස්තුව ගැන යම් හෝ හොරෙන් හරි බලා ඉඳලා මැරුණොත් මැරෙනකොට සිහි වුණොත් ඒගොල්ලොත් මෙතනට අමනුෂ්‍යාත්ම වෙලා ඇවිල්ලා මේක රකින්නවා. මගේ වස්තුව කියලා. එතකොට මනුස්ස ලෝකේ මේ වෙනකොට ඉන්න කෙනෙක් මේ වස්තුව ගන්න උත්සාහ දරුවොත් මේ වස්තුව ගන්න ගියොත් මේ ගල් අස්සවල වල තියෙන දේවල් මේ වස්තුව තැම්පත් කරනකොටම මේක නිදාණයට මේක රැකගෙන ඉන්න කියලා බහිරවම මෙතනට උත්පාදනය කරනවා. ඔය ගොඩාක් ඔය නිදන් දොරටු වගේ නම් හිස ගසා දාලා එතනම තැම්පත් කිරීමක් තියෙනවා. ඉතින් ඒවා ඊටාම භයානක නිදන්. ඒවා එක බහිරින් නෙවෙයි බහිරව 6 දෙනා ඉන්නවා. මේ පොඩි නිදන් වලත් යම්කිසි බලවේග තියෙනවා. ඉතින් ඕගොල්ලෝ හිතේ හැටියට ගිහින් නිදන් ගොඩ ගන්න යන්න එපා. ප්‍රධානම හේතුව තමයි බහිරවය. බහිරවය සහ අමනුෂ්‍යාත්ම, යක්ෂාත්ම, යක්ෂණිය, මල යක්ෂණිය, පෙරේතය, කුම්භාණ්ඩය මේ හැම જાතියෙම කියන අයියලා ටික ඔතන ඉන්නවා. ඒ කියන්නේ රත්තරන් වලට, මණික් වලට අමනුෂ්‍යාත්මෙන්ගේ බැල්ම වැඩිනේ. මේවට ආසාවෙන් මැරෙන මිනිස්සු මැරෙන එක මේකට එනවා. මිනිස්සු මේ සසර ගැන දන්නවා නම් ආසාවෙන් යම්කිසි තැනකට අපි මැරුණොත් ගෙදරකට මිනිස්සෙක්ට ආසාවෙන් මැරුණොත් පෙරේතාත්මේ තමයි යන්නේ. ගිහිල්ලා එතෙන්දී උත්පාදනය උනේ ගමන් නැවතත් මනුලෝකයට ඇවිල්ලා අර එක්ක අර ගෙදරට හෝ අර ගෙදර ආසන්නයේ හෝ අර මිනිහුන්ගේ ඇඟේ හෝ වහගෙන ඉන්නවා. එතකොට තමයි පෙරේතයෝ වෙනවා කියන්නේ ගෙදරට. ඒ සමහර දවස් 7ක් යන කලනොත් එනවා. මේ මරණ සෙනගේම ගිහින් පෙරේතාත්මේ ඉපදෙනවා. ඉපදුණු ගමන් නැවතත් ගේ පතක් වෙනවා. මොකද අවසාන චුතිසිතේ තියෙන්නේ අර මරණ වෙලාවේ කවුරු හරි ඇඬුවොත් අන්න ඒ වගේ තමයි. ඇඬුවොත් එයාට ආදරේ හිතෙනවා එනවටක් ගාලා. ඒ නිසා මරණ වෙලාවේ කවුරු හරි කිසිම කෙනෙක් අඬන්න එපා, දුක් වෙන්න එපා. එයාගේ ගමනට එයාගේ පෙරපින් මතක් කරලා තමයි කරන්න ඕනේ. රයිට් අපි යලිත් මාතෘකාවට ආවොත් එහෙම නිදන් වස්තුවක් ගොඩ ගන්නවා කාලයකදී ඒ වස්තුවක් නැති වෙලා තීච්ඡ යාන වාහනක් නැති වෙලා ගෙවල් දොරවල තුගස් තියන්න වෙලා පාරට වැල්ලා හිඟා කන මට්ටමට වෙනවා. ඒක තමයි මෙන්න මේ වගේ බුදු පිළිම වහන්සේලා අරගෙන මුදල් කරොත් අනිවාර්යයෙන්ම මහා පාරේ හිඟා කනවාම තමයි මනු ලෝකේ ඉන්නකොට. වාහනයක ගියොත් ඒ වාහන ගිනි ගන්නවා මහා පාරේ මැද්දේ. එහෙම නැත්නම් වාහන ඇප්පිලා කුඩු වෙලා නැති වෙලා යනවා. මිනිස්සු හරි යට වෙනවා. ඒ නිසා ඒ වාහන හරියන්නේ නැහැ. මේ බුදු පිළිම දෙකට ගල්ලා බුදු පිළිම විකුණලා ඔය කාට හරි මුස්ලිම් වෙන්න පුළුවන්, සිංහල වෙන්න පුළුවන්, දෙමළට හරි මේක විකුණුවොත් ඒ ශාපේ එනවා. බුදු පිළිම වලට හානි කරන, බුදු පිළිම වලට මිත්‍යා දෘෂ්ටිය පතුරන මේ සියලුම දෙනාට නිරේ තැනක් හැදිලා තියෙනවා. ඒ නිසා ඔයාලා හිතනවා තරම් දෙයක් නැහැ. මේ බුදු පිළිම කියන දේවල් තැන් තැන් වල දාලා ඔය පන්සල් වල උනොත් තැන් තැන් වල දාලා තියෙනවා. ඒතර රටට හොඳ නැහැ. විශේෂයෙන් ගෙවල් වල මේ බුදු පිළිම නිදන් වස්තු වලින් තියෙනවා. ගෙවල් වල ගෙනලා තියාගන්න ඕගොල්ලන්ට වැඳුම් පිදුම් කරන්න අවස්ථාවක් නැහැ. පන්සල් වලත් තියාගෙන වඳින්න පුදන්න හොඳ නැති ඒවා. ඒ තරම් බලගත් ඒවා තමයි භූමාඩු දේවතාවුන් වහන්සේලාට වන්දනාමාන කරන්න මේ වගේ තැන්වල කියලා නිදන් වස්තු තැන්පත් කිරිල්ලක් විදිහට මේ බුදු පිළිම ටික තැන්පත් කරනවා. ඒතකොට ඒක භූමාඩු දේවතාවුන් වහන්සේලා තමයි වන්දනාමාන කරන්නේ. කවුද? මිනිසුන්ට වඩා ඉහළ තලයේ ඉන්න කට්ටිය තමයි වන්දනාමාන කරන්නේ. ඒතකොට අපේ මිනිස්සු කරන්නේ මේක අරන් ආවිලා ගෙදර තැන්පත් කරගන්නවා. අනිවාර්යයෙන් මේ වගේ නිදානයක නිදන් 10ක් ඇඩුවොත් එහෙම නිදන් 10න් 5ක 6ක 7ක බුදු පිළිම වහන්සේ නමක් ඉන්නවාම තමයි. ඉතින් ඒකට හේතුවක් තියෙනවා. මම ඒක පසුව වීඩියෝස් වලින් අරන් එන්නම් බුදු පිළිමයක් ඇයි තැන්පත් කරන්න කියලා. ඒ වගේම තමයි ඉතින් මේවා ගෙනලා ගෙදර වන්දනාමාන කරනවා. බුදු කුටියක් හදලා වන්දනාමාන කරනවා. ඒවා ගෙදරවල වල තියාගෙන මිනිස්යන්ට වන්දනාමාන කරන්න අයිතියක් නැහැ. ඒක නිසා තමයි ඒ එක පැත්ත. අනිත් එක තමයි මෙන්න මේ වගේ වස්තුව. දැන් මේ වගේ මැණික් ගල් ටිකක් ඔයාට හම්බුණා කියන්නකො. මේව නම් මේ සින්තටික් ගල්.
මිනිස්සු රවට්ටන්න දාපුවා හොඳේ. ඒ නිසා කවුරු හරි අරන් දුන්නේ පළියට මේවා නිදම් මැණික් කියලා විශ්වාස කරන්නත් එපා. නිදානයක් ඇත්තම නිදානයක් ඔයගොල්ලෝ ගත්තොත් ඔයගොල්ලෝන මුදල් ටිකක් ආපු ගමන් කිසිම වෙලාවක මේ මුදල් ටික වියදම් කරන්න යන්න එපා මුලින්ම. මුදල් ටික කරන්න ඕනේ බැංකු පොතක හෝ දාලා අවුරුදු එකමාර නිදහසේ ඉන්න. නිදානයක් ගත්තේ නෑ වගේ ඉන්නේ. අන්න ඒවෙන් ඇදෙන යම් ආයෝජන මුදලක් හැදෙනවා ඔයගොල්ලෝ ඩිපොසිට් එකක් දැම්මොත් ඒවෙන් යම් පොලියක් හැදෙනවා. අන්නේ මුදල් ටිකෙන් තමයි ඔයගොල්ලෝ සුඛ විහරණය සඳහා වියදම් කරන්න ඕනේ. හැබැයි තැම්පත් කරන්න කලින් අනිවාර්යයෙන්ම ඒකට දානමාන දෙන්න ඕනේ. පින් කරන්න ඕන ටිකෙන් මේ හතරක් ගත්තොත් හතරෙන් තුන් කොටස තමයි ඔයගොල්ලොන්ට අයිති. එක කොටසක් අනිවාර්යයෙන්ම බුද්ධ ශාසනයට පූජා කරන්න ඕනේ. දානමාන දෙන්න ඕනේ. මෙතන රැකගෙන හිටිය බයිරුන්ට බයිර දේවතාවුන් වහන්සේලාට යක්ෂාත්මට මල පෙරේතාත්මට සියල්ලොන්ටම පින් දෙල අතිවිශාල දාන දෙන්න ඕනේ. පින්කම් ගොඩක් රාශියක් තියෙනවා කරන්න. නිදම් වස්තු ටික අරගෙන සියල්ලම ටික පොතේ දාගෙන හිටියොත් එහෙම ඔයගොල්ලොන්ට සල්ලි ටික බැංකුවේදී ඔබ මෙලෙවින් සමුව අරගෙන තිබේ. ඒ නිසා ඒ වැඩේ කරන්න එපා. හතරෙන් කොටසක් අනිවාර්යයෙන්ම පිනට දෙය යුතුමයි. ඒ නිසා ඒ විදිහට මුදල් ඉතුරු කරන්න පුළුවන්. එහෙම නැතුව නිදානේ ගත්තු ගම යාන වාහන ගෙනල්ලා ගෙවල් දොරවල් හදන්න පටන් ගත්තොත් ඔබ අනිවාර්යයෙන්ම මේ මුදල් වලින් ඒ දේ කරොත් ඔබ අනිවාර්යයෙන්ම තව අවුරුදු කිහිපයක් යනකොට අනිවාර්යයෙන්ම මහා පාරට වැටෙනවා. ඒක තමයි නිදන් සල්ලි වල විනාශ වෙන්න ප්‍රධාන හේතුව. තව ක්‍රම රාශියක් තියෙනවා මිනිස්සු කරනවා. මම ඉදිරි වීඩියෝස් වලදී ඒවා අරගෙන එනවා. දැනටත් මේ වගේ මොනවා හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් ඒකට දැන් කියපු දේ තමයි මේ නිදන් වලින් ගත්ත සල්ලි වලින් වැලියට එකක්වත් ගන්න එපා. ඒ මුදල් ආයෝජනය කළා ඒ මුදල් වලින් එන යම් පොලියකින් හෝ ඒවෙන් පින් කරන ගමන් ඔබේ සුඛ විහරණය සඳහා ඒ මුදල් පාවිච්චි කරන්න. පින් තමයි ගොඩක් කරන්න ඕනේ රයිට්. ඒක නිසා යම් කෙනෙක් අමනුෂ්‍ය බලපෑම දැන් ඔයා එතනට වෙලා තියෙනවා නම් මොන හරි දැන් ඔයාට බහිරෝ ශාපයක් එනවනම් ගෙදර නිකන් කළු ඡායාවක් යනවනම් මේ වෙනකොටත් එහෙම නැත්නම් රැයට නිදා ගන්න දෙන්නේ නැහැ බය කරනවා නම් හීනෙන් ඔය ගෙවල් වලට කොච්චර මුදල් ගෙනාවත් ඉතුරුවක් වෙන්නේ නැත්නම් මේ වෙනකොටත් අපි ගාව තියෙනවා අවුරුදු 1950ක් විතර පරණ බලගතු තෙල් වලින් හදපු යන්ත්‍ර මන්ත්‍ර තියෙනවා මහා හෙන රාජයක තියෙනවා මහා රාජතරංගනේ තියෙනවා මාතාංගේශ්වරි මේ වගේ බලගතු තෙල් අපි ඒ දේවල් වලට භාවිතා කරලා අපිට මේ ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන්. හරි කාට හරි විශ්වාසයක් තියෙනවා නම් මේ තෙල් වලින් මම ගොඩ යනවා මේ තෙල් මට මෙහෙමයි කියලා පින් ඇත්තෝ දැකලා ගන්නවා අපෙන් ගොඩක් ගත්තු කට්ටිය අපි මේ වීඩියෝස් වල අවසානයේ ඒ ප්‍රතිඵලත් දාලා තියෙනවා. කවුරු හරි කියනවා නම් අපි මේ අඩු මුදලට ඇයි මේ දෙන්නේ කියලා මට ඇත්තටම මේ තෙල් අපිට නොමිලේ ලැබෙන්නේ. මේ තෙල් බෝතලයක් මහා හෙන රාජ තෙල් බෝතලයක් අපි හින්දිනවා නම් මේ වකවානුවේ හින්දින්න බෑ. ඒවා තියෙන්නේ යම්කිසි පුරාණේ අපිට හම්බ වෙන්න ඕනේ මහා හෙන රාජයක. මහා හෙන රාජ මේ වකවානුවේ කවුරු හරි හින්දිනවා නම් ඒවා හින්දින්න බෑ. ඒවා බොරු කතා. හෙන රාජයක හින්දින්න පුළුවන්. මම දෙන්නේ මහා හෙන රාජ මහා රාජ තරංගනේ. ඉතින් රාජතෙල් අපි දෙන්නේ. ඉතින් මේ මහා හෙන රාජය එහෙම හින්දින්න බෑ. මේවා අවුරුදු 1950කට කලින් රිසීවරයෙක් විසින් හින්දලා ඒ පුරාණගත කරලා තිබුණු දෙයක් අපේ පිනකට සහ මේවා ලැබෙන අයගේ පිනකට තමයි හම්බ වෙන්නේ. ඉතින් මේවා ලැබෙන්නේ මේවා ඔයාලට දෙන පුරිසක් අතකට තමයි. ඒවා නිකන් අරගෙන මේ තමන්ගේ පෙට්ටකන් අස්සේ දාගෙන එහෙම තියන් ඉන්න මල පෙරේතුන්ට මේවා හම්බ වෙන්නේ නැහැ. එතකොට මං ඇයි මේක රුපියල් 10000ට දෙන්නේ? මම රුපියල් 10000කට දෙන්න හේතුව තමයි මම මේක නොමිලේ කියලා දැම්මහම මිනිස්සු මගේ මුළු රටේම ඉන්න කට්ටිය එක දවසේ ඉල්ලනවා සුර 500,000. එතකොට අපි මේක ගන්න කෙනාගේ නමට උපන්දිනේට උපන් වෙලාවට බල ගන්නලා තමයි දෙන්නේ. ඉතින් ඒ බල ගන්නන වැඩක්වත් අපිට හරියට කරගන්න බෑ හැමෝම ඉල්ලනවා. ඉල්ලන කට්ටියට දී ගන්න බැරි වුණාම කට්ටිය කියනවා උඹලෙන් ඉල්ලුවට දෙන්නේ නැහැ නේ කියලා ඔන්න ඕ විදිහටම භාෂාවෙන් කමෙන්ට් එක දාලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් අපි ගුරු පඬුරක් විදිහට අපේ වෙදමහතුරු දෙන්නෙක් මේක බලගැන්වීම කරනවා. අන්න ඒ අයගේ ගුරු පඬුරක් හැටියට රුපියල් 10000ක අවම මිලක් දාලා තියෙනවා. කවුරු හරි අවශ්‍යම කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ මුදල දාලා ගන්න තමයි අපි තියෙන්නේ. රුපියල් 10000 නෙමෙයි මේක ලක්ෂ 14ක් වෙනවා මේ තෙල් එකේ මිල ගහලා තියෙනවා අපි. ඉතින් ඒකක් අපි නොමිල දෙනකොට රුපියල් 10000ක් දීලා ගන්න මේ තෙල් එක අවශ්‍යම කෙනා. නොමිල ගන්නවා වගේම තමයි රුපියල් 10000ක් කියන්නේ අද කාලේ ටවුන් එකට ගිහින් ආවොත් රුපියල් 10000ක් ඉඳන් ඉවරයි. ඉතින් ඒක නිසා මේ පොඩි මුදලක් වැය කරලා ගත්තට පින් ඇත්තෝ දැකලා ගත්තු කට්ටියගේ ප්‍රතිඵල අන්තිමට දාලා තියෙති. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අධ්‍යාපනයේට හොඳයි, කරණ කියනවා සාර්ථකව හොඳයි, යන්නේ තැන් දිනුන හොඳයි, අමනුෂ්‍ය බලපෑම හොඳයි, මුදල් ඉතුරු වෙන හොඳයි, මුදල් ලැබීමට හොඳයි, ජනතාව අතරට යන්න හොඳයි, ආකර්ෂණයට හොඳයි. පොඩි ළමයින්ට ඉගෙන ගන්නවා නම් මාතංගේශ්වර ඇත්තම මේ සෑහෙන හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් මේ හොරු විසින් මේවා රවට්ටලා තියෙනවා පොල් තෙල් එහෙම දීලා. ඉතින් මේ ඇත්ත දේ හරි දේ එළියට ඇවිල්ලා තියෙනවා මේ වකවානුවේ. ඉතින් ඒක නිසා
ගන්න කට්ටිය ගත්තු කට්ටිය දන්නවා කොහොමද ප්‍රතිඵලය කියලා. ඇයි මම මෛත්‍රී භාවනාව කරන්නේ කියන්නේ මහේන් රාජ තෙල් පළඳිනකොට. මහේන් රාජ තෙල් පළඳිනකොට සාමාන්‍ය කේන්ති යන ස්වභාවය වැඩි. ඉතින් ඒවා අපිට සාමාන්‍ය පාලනය වෙන්න මෛත්‍රී භාවනාව කරන්න ඕන. අනිත් එක තමයි මේ තෙල්ල හදලා තියෙන මෛත්‍රී ගුණය ප්‍රගුණ කරපු රිසිවරේක අවුරුදු 1950කට පෙර මේ වෙනකොටත් ධානාගත වෙලා ඒ ඉන්න දිවි ලෝක තලයේ ඉඳලා මේ තෙල්ල කවුද පරිහරණය කරන්නේ කවුද මේක පාවිච්චි කරන්නේ කියන එක බලලා යාළගේ පිහිට ආකර්ෂණ ශක්තිය එනවා. කොටින්ම කියනවා නම් හරියට භාවනා කරනකොට ඔයාලට මේ රිසීවර් එකව පේන්න පටන් ගන්නවා. දැන් ඒ වගේ ඕන තරම් මේ වීඩියෝස් වල කියනවා මම දැක්ක කරයවල දින කෙනෙක් මෙන්න මේ වගේ කෙනෙක් දැක්ක කියලාත් අපිට කියනවා. ඉතින් ඇත්තටම හොඳයි එහෙම. එයාගේ ඒ පුස්කොළ පොත්වල සඳහන් කරලා තියෙනවා මේ පළඳින පුද්ගලයා විසින් මෛත්‍රී භාවනා ප්‍රගුණ කරපු යුතුයි කියලා. ඉතින් ඒ දේ තමයි ආශ්‍රය වේදමෙදුර අපි ඔයාලට කියන්නේ. ඒ දේ කරන කට්ටිය ප්‍රතිඵල ගන්නවා. ප්‍රතිඵල දන්නවා. හරියට ප්‍රතිඵල ගත්තු කට්ටිය මේක ඉන්න ඕන තරම් 100ක් ගත්තොත් 100න් 999කටම ප්‍රතිඵල තියෙනවා. හෙන රාජ දෙයියාගේ වැඩ බලමු මේ කියලා කරේ දාගෙන ගෙදරටලා අතපය හතර කකුල් දෙක උඩ තියාගෙන නිදාගත්තයි කියලා නම් ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ. කරන වැඩේට පුෂ්‍යයක් විදිහට තමයි මේක තියෙන්නේ. දේවතා ආකර්ෂණය තියෙන්නේ මේකෙන් ගොඩක් තියෙන්නේ. ඉතින් අමනුෂ්‍යෝ පවා ප්‍රිය වෙනවා. යක්ෂ මල පෙරේත කුම්බාණ්ඩ සියලුම දෙනා ප්‍රිය වෙනවා. මහේන රාජ තෙල්සුරයක් දාගෙන නිධානය ගහට ගියොත් බහිරවේ හැංගෙනවා. ඒ තරම් බලය තියෙනවා. නිදහන් ගන්න උනත් පුළුවන් හෙන රාජ සූරයක් දාගෙන. හෙන රාජ තෙල්වල තියෙන ඒ වගේ ප්‍රමාණ බලයක් තියෙන. ඉතින් රයිට් ඒ ටික තමයි මට ඔයාලට කියන්න ඕනේ. මේ තෙල්ලෙක් ගැන ගොඩක් අර හැල්ලු කරලා තියෙන නිසා මේ වකුවානේ දේ. මහේන රාජ තෙල්සුරයක් දාන්නත් පින තියෙන්න ඕනේ. ඒක තමයි කියන්නේ. රාජ තරංගනී මාතාංගේශ්වරී. මේ රාජ තෙල් නිකන් තෙල් නෙමෙයි. රජවරු පවා පළඳින තෙල්. ඒවකටදී මිත්‍යා මතයක් කවලා තියෙනවා මේ වැසෑහෙන්න රජවරු පමණයි පළඳින්නේ රත්තරන් සුරවල දාලා කියලා. රත්තරන් සිදි පස්ලෝ මේ තුنين පළඳින්න පුළුවන් බලය එක විදිහම තියෙන. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා රයිට් ආශ්‍රය වේදමෙදුර YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් රාශියක් කරන්න පුළුවන් ඔයාලට. ඉදිරියේදීත් අපි මේ වගේ වීඩියෝ රාශියක් කරන් එනවා. ඒ වගේම ආසියා ප්‍රොඩක්ෂන් අපි YouTube channel එක සහ ආශ්‍රය වේදමෙදුර මේ channel දෙකම subscribe කරලා තියාගන්න. අපි විටින් විට නොඑක් වීඩියෝස් අරගෙන යනවා ඔයාලට. ඒ වීඩියෝ සියල්ලම නරඹන්න. හොරුන්ට, මරංචිකාරයන්ට, බුරුකාරයන්ට, දේවාල කරන බුරුකාරයන්ට හැමදේම මේකෙන් අරන් එනවා. මිත්‍යාව කියන දේ නැති කළාම දානවා. බුද්ධ ශාසනය මේකේ නගා සිටවන සියලුම දේවල් මේ වෙනකොට අපි වැඩ කරලා තියෙනවා. රයිට් ඒ නිසා සියලුම දෙනාට තෙරුවන් සරණයි. ගිහෙල්ලෙන්නම් හොරුන්ට අහු වෙන්න එපා, වංචාකාරයන්ට අහු වෙන්න එපා, නිදන් අරන් දෙනවා කියන ඇයට අහු වෙන්න එපා. පරිස්සම් වෙන්න ඔබේ මුදල් ඔබ රැක ගන්න. කිසි කෙනෙක්ට අහු වෙන්න යන්න එපා. ඒ නිසා හරි දේ හරිතනේ ලබා ගන්න. ඔයාලට ගෙවල් වල අමනුෂ්‍ය ප්‍රශ්න තියෙනවා නම් ඒ සෑම දෙයකම අපි ගාව තියෙනවා දුම්කුඩු තියෙනවා ජීවම් කරලා බල ගන්නපු හඳුන් කූරු තියෙනවා ගෙවල් වලට දේවතාවරුන්ගේ ආකර්ෂණ ලැබෙන හඳුන් කූරු සුවඳ දූපේ. ඉතින් මේ වගේ ඔක්කොම බල ගන්නලා තියෙන්නේ. මේ අපි ගාව තියෙන සුවඳ දූපේ ඒ කියන්නේ දුම්කුඩු එක ලංකාවේ අපෙන් පමණයි ලබා ගන්න පුළුවන්. මේක 1000 ගාණක් ජීවම් වෙලා තියෙනවා මේ දුම්කුඩු එක. දුම් පොඩ්ඩක් කලනකොට අමනුෂ්‍ය බය පලා යනවා. ඒ තරම් ප්‍රබල දුම්කුඩුවක් මේ වෙනකොට අල්ලපු කට්ටිය ඒක ප්‍රතිඵල දන්නවා. ඉතින් ඒ ප්‍රතිඵලත් මම සමහර තැන්වල දාලා තියෙනවා අපේ දුම්කුඩු පාවිච්චි කරපු කට්ටියගේ. රයිට් එහෙනම් සියලුම දෙනාට තෙරුවන් සරණයි කියලා එන්න. හොඳ වෙන්න ඕනේ ඉතින්. නැත්නම් ආයි කතා කරන්නේ නැහැ නේ මම. ඔව්. මොකද තත්ත්වය ඒක? ඔබතුමා කිව්වා කියලා මට කවුරු හරි වෙන කතා කරලා සුරයක් ගත්තානේ. ඔව් මම කිව්වා කීප දෙනෙකුට. ඒක තමයි මම මතකයි. පාදුක් එක්ක ඔමෙමයි කියලා. මේ ළඟදි නේද? දැන් මට මතක නෑ කවදාද මාසයක් දැන් මාසයක් ඇති වගේ නැති වගේනේ. ඔව් ඔව්. මාසයක් විතර. හරි මම කිව්වේ කතා කරන්න කියලා. බෝඩ් එක්කෙනා කොහොමද දන්නවා කියලා කිව්ව නැත්නම් අන්න හරි. ඒ විදිහට මට මේ ගෙදර ආරක්ෂාව කරගන්න අටකුණ ආරක්ෂාව ගන්න. ඔව්. හොඳයි කරගන්න. මේ ඒක ගන්නකොට මොකද දිගපල්ල දෙන්න ඕන නැද්ද? නෑ මට ගෙදර කට්ටියගේ නම් ටිකයි උපන්දින ටිකයි වුණා ඇති. ගෙදර කට්ටියකම හැබැයි මේ දැනට නම් මේ පුතයිමයි තමයි ගෙදර ඉන්නේ. ඒ දෙන්න ගෙව්වත් ඇති. ඒ දෙන්නගේ ඔය ඉන්නේ එක්කෙනානේ එක්කෙනාගේ හරි කමන්නේ ඒවත්. ඒවල මේ අටකුණ ආරක්ෂාව තමයි ගන්න ඕනේ. හදලා දෙන්න. මේ තව යාට මේ යා ඉගෙන ගන්නවා උඩම් මේ ඉගෙනීම පොඩ්ඩක් උනන්දු ඉගෙන ගන්නවා නමුත් බාඩම් කරන පැත්තට පොඩ්ඩක් අඩුයි. මාතංගේශ්වර එකක් දාමු. අන්න ඒක වෝ ඒක හොඳයිද? ඒක හොඳටම හොඳයි. යා උනන්දු වෙලා මේ කරයිද? හොඳටම හොඳයි ඔව්. ආලි මැලි ගතිය නැති වෙලා යනවා. අන්න එක තමයි වෙන්න ඕනේ. ඔව්. පොඩ්ඩ ඇලි මැලි ගතිය තමයි අන්න එතන හිර වෙලා තියෙන්නේ. කොහොමද ඔබතුමාට දැන් මේ යන්ත්‍රේ ප්‍රතිබලයි? අන්නේ හොඳටම හොඳයි වෙද මාත්‍යා යන තැන ආයිත් නැහැ. හොඳටම හොඳයි. මේ කියන්නේ මම පොඩ්ඩක් ආර්ථික වෙතන පොඩ්ඩක් හිර වෙලා වගේ දවසට හිටියේ අප්‍රේල් මාසෙට ඉස්සෙල්ලා. ඔව්. මම අප්‍රේල් මාසෙ දැම්මේ දැන් මට පස්සේ සති දෙක තුනක් ගියාට පස්සේ මට හොඳටම හොඳයි වෙද මාත්‍යා දැන් අපි ගියේ හරි ගෑවුසෙනවා කිසි කරදරයක් නැහැ. ඉතින් පස්සේ නැහැ හැබැයි පිළිගැනීම නම් උකුරෙම තියෙනවා.
ඔව් ඉතින් ඒක එහෙම තමයි. රාජ පෙනුමනේ ඔකෙන් එන්නේ. ඔව් රාජ වෙද දේව. මහත්තයා ඒක නම් ආයි කතා කරන්න දෙයක් නැහැ. පිටි ගහට එන්න වගේ. හහ. ඔව් කිසි වෙනසක් නැහැ. හැමදෙනාම පිළිගන්නවා හැමෝම උදව් කරනවා මොන දේ කරන්න ගියත් ආයිත් නෑ මේ වැඩක් කරන්න ගත්තොත් වෙද මහත්තයා ඒ වැඩේ අපි කියමු ගේ අතු ගන්න කියලා ගේ අතු ගාලා ඒක අත්හැරලා ඒක ඉවරම කරන්න ඕනේ කියන්නේ ඒක නවත්තන්න බෑ. හහහහ. ඒ කියන්නේ වැඩක් කරන්න ගත්තොත් ඒ වැඩේ අවසානයක් දකින්න එහෙම ඕනේ. තමයි හෙනරාජ දාගත්තා. මෙහෙමයි ඕක මාත හෙනරාජ දාගෙන නිකන් ඉන්න මිනිස්සුන්ට හරියන්නේ නැහැ. දාගෙන මොකක් හරි කරන්න පටන් ගන්න ඒක හරියනවා. වෘත්තිය ඔව් මොකක් හරි වෘත්තියක් හරි රස්සාව හරි තමන් කරන පැත්තෙන් හරියනවා. කරන පැත්තෙන් හොඳයි ලැබීම් පැත්ත බොහොම හොඳයි. හොඳටම හොඳයි. ඕක දාගෙන ගෙදරට වෙලා නිදාගත්තා කියලා ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙන්නේ නැහැ නේද මහත්තයා? ඒක ගොවිතැන් කරනවා නම් ඒ වැඩ. ඔව් ගොවිතැන් සාර්ථක දැන් මයෙන් ඔය ගොවිතැන් කරන්නේ ගොඩක් ගත්තා. වෙන්දා අවුරුදු 10 15 සාර්ථක වෙච්ච නැති අස්වැන්න සොරේ දාගෙන කරාලු හොඳටම අස්වැන්න තියෙනවා. මට හාල් අරන් එන්න අහනවා. සෑහෙන්න දේවල්. අවුරුද්දකට කන්න. ඉතින් හොඳ හින්දා කතා කරන්නේ නේද? ඔව් අනිවාර්යෙන් හොඳ නිසා. මිනිස්සානේ කතා කරන්නේ. ඔව්. ඉතින් ඒක නිසාද මහත්තයා බරත් මාත් මේ හොඳ හින්දා තමයි මම ආයෙත් මහත්තයාට කතා කරලා මේ දැන් සුදේකුයි මේ අරමුණ රස්සාවුයි දෙකක් ගන්න. ඔව් ගමු මම දෙන්න හදලා. මට රිස්පෙක්ට් එක එතකොට ඔය දාන්න. දෙකට කීයක් මේ දාන්න භාවනා ඕනද? කරන එක අර මේ මිස් වුණා. හැබැයි අර ඔව්. මම නිකන් මේ අර ප්‍රාර්ථනා කරනවා ඒ කියන්නේ බුදුන් වදිනවා නම් මම ඒ දේවල් කරනවා. අරක්කු බොන්නේ නැහැ, සිගරට් බොන්නේ නැහැ, ඒවා පාවිච්චි කරන්නේත් නැහැ. ඔව්. මේ සෑහෙන බලයක් තියෙනවා වේද මහත්තයා ඒකේ. කොහොමද දැනෙන්නේ ඔයාලට? මොකක්ද දැනෙන්නේ දාගත්තට පස්සේ? දැනෙන කියන්නේ මිනිස්සු එහෙම මාර විදිහට ආකර්ෂණයක් තියෙනවා ඇත්තටම. හා 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 හා. ඒ කියන්නේ ඔව්. නිකන් දැන් යනකොට කියන්නේ යනකොට තේරෙනවද විශේෂයෙන් බලනවා වගේ දෙයක් එහෙම තේරෙනවා? ඔව් ඔව් තියෙනවා. ඒකයි සමහර දැන් මම අර එදා එක්සිබිෂන් එකකට ගියා. ඔව්. ඊයේ. ඔව්. ඒකෙදි මේ සමහරව නිකන් දෙනවා. සම්පතෙන්. ඔව් අනිකන් එහෙම දෙනවා. එකක් තියෙනවා. ඔව්. ඒක මහත්තයා මෙහෙමයි ඒකයි. වෙන්නේ. දැන් ඕක අර අපි ඕක රාජතෙල්ල ගන්නේ. ඔව්. එතකොට ඕක දාගෙන ඉන්නකොට යාළුවට ඔයාව සුවිශේෂයි. ඒක තමයි. ඒක තමයි රජවරු කැමතුනේ තේ සාමාන්‍ය මිනිසෙක් ওই තෙල්ලක පළඳිනවට. ඔය මිත්‍යා මතයක් පළඳිනවට. කරනවානේ රාජතෙල්ලක ඔව්. පැළඳිය යුත්තේ රත්තරන් හුරවල පමණයි කියලා. ඔව්. අන්නේ හේතුව නිසා තමයි ඒ. ඒක ඒතකොට ආහ්. රජවරුන් අනික වෙද මහත්තයා මම කුරුණෑගල ගෙවල් ආ. කුරුණෑගල අපි ඔය ඒ පැතිවල නිදන් අනම්මන අය පොඩි කාලේ ඉඳන් අපි අහලා තියෙනවානේ. ඇත්තටම හරි ආසයි කියන්නේ අමුතු ගුප්ත පැත්තට. හැබැයි ඇත්තටම ගත්ත වේද මහත්තයා මට අර මං හිතුවේ නෑ මේ අනික මම පොඩි බිස්නස් එකකුත් කරනවා. ඒකටත් සෑහෙන දැන් ප්‍රොෆිට් එකකට එන්නේ ඇත්තටම මේ මාර වටිනවා වේද මහත්තයා. ගොඩක් පිං ඔබතුමාට. ඒකයි මම කතා කරේ තව එකක්. අපි දැනගත්තේ කොහොමද? කවුරුර කිව්වද? මේ මම ඔබතුමාගේ මේ Facebook මේ මම ඔය මේ බලනවා ඔය මේ නිදන් අනම්මන ඒ හින්දා Facebook මේක මේ YouTube එකේ channel මේ subscribe කරලා තියෙනවා. හොඳයි. ඔව්. ප්‍රතිඵල තියෙනවා. එච්චර භාවනාව දිගටම කරන්න භාවනාව නොකර ඉන්න එපා. භාවනාව නොකර හිටියොත් දැන් ඔයාලට තියෙන ප්‍රතිඵලෙත් එක ටික ටික වැරදි මාර්ගයට යන්න පුළුවන් නැත්නම්. ඒකයි කියන්නේ මම භාවනාව කරන්න කියලා. හිතන්නකෝ දැන් ඔයාලට ඒකයි විදුමාතේ මට රාජතරංගනිය දාගන්න ඕන. ඔව් පුළුවන් ඒකත් දෙන්න. විස්තර ටික දාන්න මේ ඒකෙදි මොකද්ද බලපෑම වේද මහත්තයා ඕකට සාපේක්ෂව? ඒක බිස්නස් වලට හොඳයි ගොඩක්. බිස්නස් එහෙම හොඳට එනවා. ඔයා කරන්නේ බිස්නස් පැත්තට ආකර්ෂණීය වෙනවනේ. මොනවද කරන්නේ? නෑ මම ඇතන ජොබ් එකක් කරන්නේ මම නිකන් මේ පාර්ට් ටයිම් පොඩ්ඩක් ට්‍රේඩින් වගේ කරනවා. ඒවට හොඳයි. අර රාජතරංගනී කියන්නේ අම්මා වගේ. හෙන් රාජ් කියන්නේ තාත්තා වගේ. තාත්තා වගේ. ඔය දෙකේ විශේෂත්වය තියෙන ඒකයි. දැන් අර අතන රාජතරංගනී දාන් ගිහිල්ලා කරගන්න දේ හෙන් රාජ් දාන් ගිහින් කරගන්න බෑ. එහෙම ඒක රාජතරංග දැන් ඒතර එද මහත්තයා අම්මයි එකම තාත්තයි නූලේ දාන්න නැත්නම් වෙනම දැම්මට ප්‍රශ්නයක් නැද්ද? නූල් කියන්නේ නෑ මේවා හෙන දෙකම රාජිකයි තියෙන්නේ රාජතරංගනීක එකම නූලේ දැම්මට කමන්නේ. හෙන රාජික දාන් ගිහිල්ලා මහත්තයා අහන්නකො හෙන රාජික දාන් ගිහිල්ලා අපි තන ආකර්ෂණ ශක්තිය නෑ නෙච්චර. රාජතරංගනීක දාන් ගියාම ආකර්ෂණ ශක්තිය තියෙනවා. අන්න එහෙම විශේෂත්වයක් තියෙනවා. බලය දෙකේම එක හා සමානයි. දෙකම දාන් ඉන්නකොට ප්‍රබලයි. භාවනා කරන්න ඕනේද මහත්තයානේ? භාවනාව නම් අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද ওই තෙල් එක තියෙන පුස්කොළ පොතේම තියෙනවා මේ පළඳින පොජ්ජලයා මෛත්‍රී භාවනාව ප්‍රගුණ කර යුතුයි කියන එක. ඒක අනිවාර්යෙන් කරන්න හොඳේ. මම මුල් දවස්වල නම් කරා ඇත්තටම අර රෑ ඔෆිස් ගිහලා එමෙත් රෑ වෙනවා. එතකොට යකට ගෙදරින් එහෙම විශේෂත්වයක් දැනෙන්නේ නැද්ද ඔයාට? ගෙදර තියෙනවා මේ අර වයිෆ් ගේ උනත් පොඩි මේකක් තියෙනවා. තියෙනවනේ. ඔව්. හොඳ ප්‍රතිඵල දෙනවා භාවනාව දෙකටම කරන්න. දැන් මේ ගුප්ත විද්‍යාවට ගොඩාක් ආසයි යද මහත්තයා. නෑ මහත්තයා මේක ශාස්ත්‍රයේ හරි. දැන් ඔය තෙල් දෙනවා කියලා මේ රටේ මිනිස්සුන් අර අවට්ටලානේ තියෙන්නේ. ඔය මට දැක්ක මට බැනලා දාලා තියෙනවා. ඔය බැනලා දාන්නේ මහත්තයා තෙල් ගත්ත අය නෙමෙයි. ගත්තු නැති අය බයිනවා. මේ රටේ දේවාලකාරයෝ ඒකයි සමහරට ෆ්‍රේක් මේ වගේ account වලින් හදලා දානවා ඇති වේද මහත්තයා.
ඔව් ඉතින් එහෙම ඔය දානවත් මේ ඇති. ඉතින් මම ඒකයි කියන්නේ හැමතිස්සෙම ඔව් මගේ මේ ෆෝන් නම්බරෙන් විතරයි අපි අපෙන් ගන්න පුළුවන් මේ නම්බරෙන් විතරයි. වෙන මොහොකින් ගන්න බෑ. Messenger ආ එකවත් යන්න බෑ. WhatsApp එක හෝ මේ නම්බරෙන් විතරයි. ආ ඒගොල්ලෝගේ මං හිතන්නේ ලොජික් එක ඇත්තේ දැන් ඔච්චර හොඳයි නම් මේ ඇයි විකුණන්නේ මේ කියලානේ. ඔව්. ඉතින් මහත්තයා මෙහෙමනේ කියන්නේ දැන් මේ ඔච්චර හොඳයි නම් මම ඔව් මේක ගෙයාසි තියාගෙන මට වැඩක් නෑනේ. මේක ඔව් ඒකයි. අපි මේක සම්පූර්ණයෙන් ඔව් අපිට හම්බෙච්ච එක නෙමෙයි මේ දෙන්නේ. මේකේ බිංදුවක් ඔව් අපි දෙන්න ඕනේ 1000කට. මේ 1000කට. පොල් නැට්ටෙන් ආ පොඩ්ඩයි අපි දෙන්නේ. සමහරු ගලවලා බලලා අහනවා ඔව් තෙල් නැද්ද කියලා. තෙල් සුවඳරත් වෙන රාජ්‍ය වැඩ කරනවා. තෙල් නැට්ටෙන් ඔව් මේ පොල් නැට්ටෙන් පොඩි ප්‍රමාණයක් දෙන්නේ. එක බිංදුවක් මහත්තයා ඔව් කවඳක් තියෙනවා. ඒ කියන්නේ තෙල් වාර ලොකු ආ කටාරමක් කරන්න ඕනේ එක තෙල් බිංදුවක්. මේ තෙල් කවලම් කරන්නේ නැතුව. ආහා එහෙම තෙල්ලයක් හෙන රාජ්‍ය කියන්නේ පොඩි බෝතලයක දාලා නිධානය ගත කරලා බහිරව දම්මලා තියන්නේ මේ ඒකේ තියෙන තෙල් බිංදු 15 මිනිසුන්ට දෙන්න කියන එක නෙමෙයි. ඒ මිනිස්සු දන්නේ නැති කමට කියන්නේ නෙමෙයි. ඒක මේ රටේ ඔව් සමස්ත සමාජයෙන් භාගයකට දෙන්න පුළුවන් එක බෝතලයක තියෙන ඒවා. ආහා එහෙම බලයක් ඔය මේ ඔබතුමාලා ගාව තියෙන. ඕක එහෙම ඇත්තටම ඕකේ ගාන මහත්තයා ලක්ෂ 14ක් වෙනවා. පරිස්සම් කරගන්න සල්ලි ගත්තේ නැහැනේ මම. ඔව් රුපියල් 10000 විතරයි ඔව් අපි අය ඒකයි. කරන්නේ. නෑ වෙදමාත් පරිස්සම් මටත් හිතුණා කරගන්න දැන් ජීවිත හිතන්නකෝ කාලෙම දැන් අර තියාගන්න. බිස්නස් වලට ඔව්. ඔව් බිස්නස් උගන්වනවානේ. එතකොට දැන් උගන්වන මිනිස්සු නෙමෙයි ඇත්තටම ලොකු බිස්නස් මන්ස්ලා වෙලා ඉන්නේ. මිනිස්සු ඔව්. හිතන්නේ මේ ඉගන්වනවා නම් අර තමන්ගේ තමන්ට නැතුව කොහොමද කරන්න කියලා. ඒනට ඉතින් ඇත්තටම මේ දැන් ගුරුවරු ඉන්නේ. ඔව්. කොච්චර ඒගොල්ලෝ මාර්ගේ පෙන්නලා කොච්චර ඉංජිනේරුවලා ඉන්නවා. ඒ වගේ තමයි වෙද මහත්තයා නේද? දැන් ඉතින් ඕක අපි ලංකාවේ ජජ් කෙනෙක් වෙන්න උගන්නන මිනිස්සු ජජ් වෙලාද උගන්නන්නේ නැහනේ. ජජ් වෙන්න ඔව් යන කට්ටියනේ ඒකයි. ජජ් වෙන්නේ. ඔව් ඉතින් මම ප්‍රතිබල අරගෙන ප්‍රතිබල තියාගෙන තමයි දෙන්නේ. මාව ඇයි මං දෙන්නේ. දැකලා තියෙන ඇයි මූ අත්අඩංගුවට ගන්න නැත්තේ කියලා. විශ්ව ශක්තිය විසින් ආහා අපිව රකින්නවා. මේවා මිනිසුන්ට හරියට රකින්නවා. දෙනකොට අපි නිකන් දෙන්න ඔව් හේතුව ඒක තමයි. ඔව් අපි නිකන් දෙන්නේ නැතුව මහත්තයා ඔක ගෙයාසි තියන් හිටියොත් අපිට ඕකේ දොස් ටික එනවා. ඒ මේවා ඔව් හම්බෙලා තියෙන්නේ මේවා දෙන්න. මේවා දෙන්නේ නැති මනුස්සයර හ්ම් හම්බෙන්නේ නැහැ. දෙන්න බහිරව එක්කරිගේ ඉස්සරහෙන් ඕක ගෙනත් තියෙන තෙල් බෝතලයක් දීපන් කියලා. ගෙනත් දීපන් ඔව් කියලා. එහෙම වෙනවා. එහෙම තමයි වෙන්නේ වැඩේ. හ්ම් මිනිස්සුන්ට ඉතින් ලොකු ප්‍රශ්න ඕවා මං කියන්න යන්නේ නැහැ. ගත්ත මිනිස්සු ප්‍රතිඵලය දන්නවා. ප්‍රතිඵල ඔය දන්නවා. ඔය තෙල් ඇත්තටම වලට මටත් මහත්තයා හිතා හරිද? ගන්න බෑ වෙද මහත්තයා මේ ඔව්. ඔව් කියනකො මේ දැන් මාරම දැන් පාරක යද්දි වුණත් මේ කියන්නේ දැන් වාහනේ නවත්තා එහෙමවත් නෑ වෙද මහත්තයා මේ හිතා ගන්න බෑ මේ ඔව් මොකද්ද මට වෙන්නේ මේ ළඟ කියලා. දවසේ ඇත්තටම හම්බුණා මේ බොස්ලාගේ මම වුණත් දන්නේ නැහැ මම ඔය හිටික මම මිනිහා හෙන රාජය රාතරංග දෙකම දාන් ඉන්නවා කියලා මට පෙන්නුවා. ඔව් මේ කොහොම හරි හොඳ ප්‍රතිඵල තියෙනවා මිනිහට. ඔව් මහත්තයා 100ක් ගත්තොත් මමත් හිතුවේ නෑ වෙද මහත්තයා ඔක 199කට ඇත්තටම ප්‍රතිඵල. මට ගන්න පුළුවන් වෙයි කියලා. ඔව් ගන්න පෙර මහත්තයා පින මොකක් හරි තියෙන්න පිනක් ඕන. ඇති පින නැත්නම් තියෙනවා නම් මට හරි ඔව් හිත ඒක පහල තමයි. වෙනවා නිකන් හරි දෙන්න. පහල වෙනද. ආව් ඒකයි. ඔව්. ඔව් අන්නේ වගේ දේවල් ඔය. මේ වෙද මහත්තයා මම අද දාන්නද එහෙනම් මගේ මේ මේ රාජතරංගනිය හරි දාන්න හොඳයි ඕන. හොඳයි. මට බිස්නස් වලට ඒක නේද ගොඩක් හොඳ. බිස්නස් වලටත් හොඳයි. ගොඩක් හොඳයි. ඉතින් පෞල් ජීවිතේට හැමදේටම හොඳයි. අම්මගේ ආකර්ෂණයෙන් තියෙන අම්මගේ ශක්තියෙන්. මගෙන් සුරා ගත්තු මල්ලි කෙනෙක්. දැන් මෙයා මේ සුරේ ආවට පස්සේ එවලා තියෙනවා. ෆොටෝ එහෙම. දැන් ඒ ප්‍රතිඵලෙත් මට එවලා තියෙන මුදල් දාපු රිසිට් එක මේ තියෙන්නේ. පේනවනේ. මේ කියවලා ධම්මලා කියන කට්ටියට මම මේ පෙන්නන්නේ. මේ රිප්ලයි කරලා ප්‍රශ්න අහලා තියෙනවා. මේ ෂෝ කරලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඕන. හරිද? එයාලගේ ප්‍රශ්න. රයිට්. අපි එයා මට අද ප්‍රතිඵලයක් එවලා තිනවා බලමු. අයියේ කොහොමද මේ මම අර සුරේ ගත්ත මල්ලි මේ හොඳයි ඉතින් අයියේ සුරේ මේ පොඩ්ඩක් තාම දැන් ඉතින් පොඩ ඔලුස්සගෙන යනවා හිමීට මේ මම අයියට වොයිස් එකක් දාන්න හිටියේ මේ වැඩත් එක්ක මට කරගන්න බැරුණා ඒක මේ අවුලන්නේ අයියේ සුරේ හොඳයි දැන් ටිකක් ඉතින් ඔලුස්සගෙන යනවා ඉතින් මේ ඇත්තටම හොඳයි මට තව සුරයක් ගන්න ඕනේ මම අයියට මේ ඕල්ලක් දෙන්න එන්න තියෙන බුස්සර්ණයි ඔව් ඉතින් මේ සුර ගත්තු කට්ටියගේ ප්‍රතිඵල. එයා මේ පින් තියෙන්න ඕනේ මේ වගේ සුරයක් ලබා ගන්න. අඩු මුදලට ඒ කියන්නේ රුපියල් 10000ක් වගේ පොඩි මුදලක් ගන්න මේ බල ගන්න මුදල. නොමිලේ දෙන්නේ ලක්ෂ 13ක් කෙන එකක් තමයි අපි ඔය ගන්න දෙන්නේ. හොඳයි දරුවන් සන්නයි නම්. හෙලෝ කියන්න. ඉතින් ඒකට එක එක අඳිරි අම්මනම් දාලා තිබ්බා එයාගේ දේවාලයට. මට තේරුණේ නැහැ. මොකද පැහැදිලිම මදි. කොහෙන්ද පුදුම? මම මේ හංගල් වේල ලැබුගම. කියන්න මතය. ඔය බල සුරු දෙයක් ගත්තවට ගොඩක් හොඳයි. පස්වෙනි මාසේ ගත්තේ 15. ඉතින් අර දැන් දේවාලේ කරගන්න බැරුණා. මොකද්ද ගත්තේ මහත්තයා මේ ගත්තේ සුර දෙක මොකද්ද? මේ අර මේ හෙනරාජයි සයිඩ් දෙයක් ගත්තා. හෙනරාජයි. හෙන රාජයනේ. ඔව්. කොහොමද? දේවාලට කට්ටිය හරියට එනවා. දේවාලට හරියට කට්ටිය එනවා. ඔබතුමා දේවාලයක් කරනවද? මම නේ මගේ නෝනා කරන්නේ. මම කරන්නේ මට යට දෙපන් ගත්තේ. ඉතින් එක එක කර බිත්තර ගහලා අමනක ගොඩාක් දේවල් අපි ගොඩක් කාලේ නොමිලේ කරන්නේ. ඔව් ඔව්. මේ පරම්පරාවෙන් එන වරමක් තියෙන්නේ.
ඔව්. ඉතින් ගොඩාක් බුලත් තුරුල්ල තමයි ගන්න. බුලත් තුරුල්ල රුපියල් 300 තමයි ගන්න. මේ වෙලේ හොඳ කරන්න පුළුවන්. ඊට පස්සේ ඒව ඔක්කොම අඩාල කරා. මේ වටේ දේවල් තියෙන මිනිස්සු හුණියම් කරා. ඒවට දැන් සුරේ බලන් පස්සේ ටික අමාරු වුණා. ඒ වෙලාවේ උණුවක් නැතිලා ඉන්න දරුවෝ ගියා. ඔව්. ඊට පස්සේ දවස් දෙකක් තුනට හරි ගියා. දැන් නම් හොඳටම හොඳයි. අනේ හොඳයි එහෙනම්. ඔව්. රාජබල රාජශක්තිය මෙන්ම සාමය සෞභාග්‍ය හා ධනයෝග සම්පත්තීන් වැසි වස්සන රාවණා යුගයේ රහස් 21 වැනි සියවසටම ගෙනා නූතන හෙළ ඇදුරානෝ ආසියා වෙද මැදුර පුරාණ යන්ත්‍ර මන්ත්‍ර හා හෙළ රහස් දොරට වඩින නිෂ්පාදන රැසක් ජීවන් කරන ලද සාමය සෞභාග්‍ය ධනයෝග කැන්දන මහා ශ්‍රී ලක්ෂ්මී සුවඳ දූපය සොර සතුරුබිය දුරලා රාජ පෙනුම පීතෘ ආරක්ෂාව දසබල යෝධ සේනා ආරක්ෂාව සමග අන් අයගේ කීර්ති ප්‍රශංසා ගරුත්වය ලබා 2500 වසරක් ඉපැරණි මහා හෙන රාජ තෛලය හා රාජ තරංගනී තෛලය වසර ගණනාවක් ඉපැරණි යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර හා ඔසු තුලින් බලගන්වා ජීවම් කරන මෙම නිෂ්පාදන සඳහා ජීවම් කිරීමේ මුදල් පමණක් අය කරනු ලැබේ. සැලකිය යුතුයි මහා හෙන රාජ තෛලය හා රාජ තරංගනී තෛලය කිසිදු විටක සාදන ලද අනුකරණ ශෛලියේ තෛලයක් නොවන අතර එය අපහටද පාරම්පරික රහස් ක්‍රමවේදයක් ඔස්සේ ලද සත්‍ය බලගතු තෛලයේම කොටසක් වේ. ඇනවුම් කිරීම සඳහා අමතන්න 074 569 776 රාවණා යුගයෙන් නූතනයට ආසියා වෙද මැදුර